නෑ බං සඳලිය. උඹ එහෙනම් වනජීවි මහත්තයට මැල්ලුම් ගිල්ලුව ඈ? මොකද්ද බං ඒ කුණ හරපේ? ආයිති ඕකේ අරුමයක් නෑ. මුළු ගම් 4 කොනම දන්නවා ඊ රාත්‍රියේ වනජීවි මහත්තයා සඳලිගේ ගෙදරින් රෑ කෑම කෑවා කියලා. ඈ බං අක්කේ. උඹ කලින් කිව්ව එහෙම කතාවක් නෙමෙයිනේ මැල්ලුම් කතාවන්නේ. හරි ඉතින්. මැල්ලුමුත් තිබ්බනේ. මැල්ලුම් නම් තිබ්බේ නෑ. වට්ටක්ක කොළයි කවුපයටයි හැඳි ගහලා දුන්නා. මට මැල්ලුම් දීලා මිනිස්සු අල්ල ගන්නව අමාරුවක් නෑ. යකෝ මේකිට ගියපු ඩෝන්. මේ අහපන්. ආයිතින් අමුතුවෙන් මැල්ලුම් කවන්න දෙයක් නෑ. වනජීවිය කොහොමත් ඉතින් පැණි මුට්ටිය වැටිච්ච ඇඹලෑ වගේ උඹට වහ වැටිලා ඉන්නේ. ඉතින් මට මොකෝ? මට මොකෝ කියන්නේ? ඔය වාගේ මිනිහෙක් ගෑණියෙකුට වාසනාවක් බං. මට මිනිහෙක් ඕනේ නෑ. ගෑණියෙකුට මිනිහෙක් නැතුව ජීවිතයක් නෑ බං. දැන් අක්කට මිනිහෙක් ඉන්නවනේ. අක්කට ජීවිතයක් තියෙනවද? උඹට ඕව දැම්ම තේරෙන්නේ නෑ සඳලියෝ. මිනිහෙක් පපුවට ලං කරාගෙන බලාපන්කෝ. අලුතින් ඉපදුනා වාගේ තේරෙයි.